හැමෝවම සාදරයෙන් පිළිගන්නවා Read Night Computers Technology වලින් හඳුන්වලා දෙන තවත් අලුත් වීඩියෝ එකකට. මේ වීඩියෝ එක ඇත්තටම අපි කලින් කතා කරපු වීඩියෝ එකේ ඊළඟ කොටස කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි ERP සිස්ටම් එකේ ඊළඟ මොඩියුල් එක හඳුන්වලා දෙන වීඩියෝ එක විදිහට මේක කියන්න පුළුවන්. අපි මුලින්ම කතා කරා ERP සිස්ටම් එකේ ඩෑෂ්බෝඩ් එක ගැන. ඒත් අපි අද කතා කරන්නේ මේ ERP සිස්ටම් එකේ තියෙන වැදගත්ම කොටසක්. ඒ කියන්නේ ව්‍යාපාරිකට නැතුවම බැරි කොටසක්. තවත් විදිහකට කිව්වොත් ව්‍යාපාරයේ ගහක් විදියට ගත්තොත් අපි මේ දැන් කතා කරන දේ ඒකේ කොළ වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒ තමයි ව්‍යාපාරයේ ඉන්න කස්ටමර්ස්ලා, පාරිභෝගිකයෝ. ව්‍යාපාරය දැම්මා වගේ නෙමෙයි. ඒකේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයන් ඉන්න ඕන. හේතුව පාරිභෝගිකයෝ නැති වුණොත් මේ ව්‍යාපාරයට පැවැත්මක් නැහැ. ඉතින් අපි බලමු මේ ERP සිස්ටම් එකේ කස්ටමර්ස්ලා කොහොමද මැනේජ්මන්ට් කරන්න කියලා. මේකට ඔයගොල්ලෝ ලොග් වෙන්න ඕන. කස්ටමර් මැනේජ්මන්ට් නම් අනිවාර්යෙන් ඇඩ්මින් හෝ සුපර් ඇඩ්මින් account එකකින් යූසර් account එකකින් ඔයගොල්ලන්ට කස්ටමර්ස්ලාව ක්‍රියේට් කරගන්න, කස්ටමර්ස්ලාව මැනේජ් කරගන්න බෑ. හරි. මම දැන් ලොග් වෙනවා සුපර් ඇඩ්මින් account එකේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි මේකට අලුත් ෆන්ක්ෂන්ස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ලයිට් මෝඩ් එකයි ඩාර්ක් මෝඩ් එකයි. මේගොල්ලෝ දකින්නේ ලයිට් මෝඩ් එක. ඩාර්ක් මෝඩ් එකට යන්න නම් මේ තියෙන ඩාර්ක් මෝඩ් අයිකන් එක ක්ලික් කරලා කන්ෆර්ම් කරන්න. මේ දැන් දකින්නේ ඩාර්ක් මෝඩ් ඉන්ටර්ෆේස් එක. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන සමරි කාඩ්ස් වල ෆොන්ට් කලර් ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් මේ තියෙන අයිකන් එක ක්ලික් කරලා. මම දැනට ලයිට් මෝඩ් එකම තියාගන්නවා. හරි. අපි අද කතා කරන්නේ මෙන්න මේ කස්ටමර්ස් කියන මොඩියුල් එක. කස්ටමර් මොඩියුල් එක ගැන. දැනටපත් අපිට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපිට කොච්චරක් කස්ටමර්ස්ලා ඉන්නවද? කම්පැනිස් කොච්චරක් අපිත් එක්ක වැඩ කරනවද? මේ වගේ දේවල්. ඊළඟට ඔයගොල්ලෝ දකින්නේ මේ කස්ටමර් ඉන්ෆර්මේෂන් කියන සෙක්ෂන් එක. මෙතනට තමයි අපි කස්ටමර්ස් ලව, කම්පැනිස් මේ කට්ටියගේ ඩීටේල්ස් ටික සේව් කරන්නේ මෙන්න මෙතන. හේතුව තමයි අපි මෙතන සේව් කරාට පස්සේ ඉතින් ඉන්වොයිස් ක්‍රියේට් කරන්න යනවා කියමුකෝ. මං ගිහින් පෙන්නන්න. ඉන්වොයිස් සේව් කරන තැන කස්ටමර්ගේ නම, කස්ටමර් මොබයිල් ෆෝන් එක යුනික්. ඒව වෙනස් වෙන්නේ නැහැ. අපි මෙතන අපි කලින් ගනුදෙනු කරලා තියෙන කස්ටමර් කෙනෙක් මොබයිල් ෆෝන් එකක් ඇඩ් කරොත් ඔටෝමැටිකලි එයාගේ ඩීටේල්ස් ටික ෆිල් වෙනවා. කස්ටමර්ගේ නමත් ඒ වගේ අපි ඇඩ් කරොත් මේ ඩීටේල්ස් ටික ඔටෝමැටිකලි ෆිල් වෙනවා. අපි මැනුවල් එන්ටර් කරන්න ඕනේ නැහැ. අන්න ඒකයි මෙතන අපි කස්ටමර්ගේ ඩීටේල්ස් ටික ඇඩ් කරලා සේව් කරලා තියෙන්නේ. පල්ලෙහාට ගියාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ තියෙන කස්ටමර් ඩිරෙක්ටරි එකේ දැනට කොච්චරක් කස්ටමර්ත් අපිත් එක්ක ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? කම්පැනිස් කීයක් වැඩ කරනවද? මේ ඩීටේල්ස් ටික අපිට අරගන්න පුළුවන්. බැරි වෙලා හරි කස්ටමර්ගේ මොබයිල් ෆෝන් එක, මොබයිල් ෆෝන් නම්බර් එක චේන්ජ් කරලා අපිට පුළුවන් ඒ කස්ටමර් ක්ලික් කරපුවම එයාගේ ඩීටේල්ස් ටික අර කලින් අපි එන්ටර් කරපු ඩීටේල්ස් ටික ඔටෝමැටිකලි ෆිල් වෙනවා. මෙතනින් මොබයිල් ෆෝන් නම්බර් එක දාලා සේව් කර අප්ඩේට් කරන්න තියෙන කස්ටමර්. එතකොට කස්ටමර් අප්ඩේට් සක්සස්ෆුල් කියලා එනවා. එයාගේ ෆෝන් නම්බර් එක මේ අප්ඩේට් වෙලා තියෙන්නේ.
එවගේ පතාව දෙයක් මේ කස්ටම මැනේජ්මන්ට් කියන එක යසට අපි කරන්න දෙන්නේ නැහැයි කිව්වා. අපි එක බලමු මන්දනට මේකින් ලොගවුට්ටල අපේ යස කවුන්් එකින් ලොග් වෙනවා. දැන් බැල්වොත් අර සාමන අපිතප කැශියර් කියලා එයට අවශ්‍ය වෙන සයිට් බාගේ ටැප්ස් ටික පමණයි ඒගොලන්ට පෙන්න්නන්නේ. එයාට පුළුවන් ඉන්නවසස් දාන්න විතරයි. වංආ පහු ලොග්ගෙනවා අපේ ඇඩ්බින්න කවුන්ට් එකකින්. හරි අපි බලමු කොහොමද දැන් කස්ටම කෙනෙක්ව මේකට අපේ සිස්ටම් එකට ඇඩ් කරගන්න කියලා. ඉස්සල්ලාම යාට තියෙන මේ ෆෝම් එක පිල් කරන්න ම දැනට ටෙස්ට් යස කෙනෙක්ව හදනවා. මන් නමදානවයාට ක්‍රිෂාන්ත අමර්සිංහ කියලා. කම්පැනි එක දැනට ටෙස්ට එකක් මේ යන්නේ අමරසිංහ ප්‍රයිවට් ලිමිටඩ් කියලා මන් දානවා. මොබයිල් ෆෝන් නම්බරයකුත් ටෙස්ටින් එකක් දානවා. ඊමේල් එකත් ටෙස්ටින් එකක් දානවා. ඊළඟට ඇඩ්‍රස් එකත් ෆිල් කර ගන්නවා. දැන ටෙස්ටින් ඇඩ්‍රස් එකක් දානවා. හරි ඊළඟට තියෙන මේක සේව් කරගන්න. සේව් කරගත්තම වාට පෙනේ කස්ටම සේව් සක්සස්ෆුලි කියලා වැටෙනවා. කියන්නේ ඊළඟට මෙන්න මේ කස්ටමව සේව් වෙලා තියෙනවා. හරි දැන් අපි අපේ ඉන්වොයිස් ක්‍රියේට් කරන තැනට ගිහිල්ලා ඒ අපි දැන් ක්‍රියේට් කරපු කස්ටමර්ගේ නම හරි මොබයිල් ෆෝන් නම්බර් එක හරි ටයිප් කරලා බලමු ඔටෝමැටිකලි ඒ ඩීටේල්ස් ෆිල් වෙනවද කියලා. මම යාගේ මොබයිල් ෆෝන් නම්බර් එක ටයිප් කරනවා. දැක්කද ඔටෝමැටිකලි එයාගේ අනිත් ඩීටේල්ස් ටික ෆිල් වෙනවා. මං අනිත් පාට් එක කියන්නේ යට තියෙන ප්‍රොඩක්ට් ඇඩ් කරන පාට් එක මේ දේවල් කරන්න නැහැ. හේතුව මේ මොඩියුල් 3කට පස්සේ තමයි මේ ඉන්වොයිසින් කියන පාට් එක තියෙන්නේ. ඉන්වොයිස් එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ, පේමන්ට් මෙතඩ්ස් මේ හැමදේම එතනදී අපි එක්ස්ප්ලেইন කරනවා. හරි දැන් අපි කස්ටමර් කෙනෙක්ව ක්‍රියේට් කරා. අපි බලමු කොහොමද ඒ කස්ටමර්ව අයින් කරන්න කියලා. ඒ අදාළ කස්ටමර් එයාව ක්ලික් කරන්න. ක්ලික් කරපුවම මෙතන මේ ඔටෝමැටිකලි එයාගේ ඩීටේල්ස් ටික ෆිල් වෙනවා. ඊට පස්සේ මෙතනින් මේ ඩිලීට් කියන එක ක්ලික් කරන්න. එතකොට මෙතනින් අහනවා කස්ටමර්ව ඩිලීට් කරන්නද කියලා. ඒක ඕකේ කරන්න. කස්ටමර් ඩිලීටඩ් සක්සස්ෆුලි. එයා ඩිරෙක්ටරි එක බැලුවොත් ඒ කස්ටමර්ව මෙතන පෙන්වන්නේ නැහැ. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මේගොල්ලන්ගේ print එකක් ගන්න ඕන නම් එක්ස්පෝර්ට් කරගන්න ඕන නම් මේ ඩීටේල්ස් ටික Excel එකකට ඒ වගේ ෆීචර්ස් ටිකකුත් දැන් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපි අද කතා කරන්නේ. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.